හෙලෝ ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා ස්ටොක් මාකට් එක ගැන සරලව සිංහලෙන් කියලා දෙන ස්ටොකෝ YouTube channel එකට. හරි. මම ඔයාලට මගේ අධ්‍යාපනික පසුබිම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ නුංගොම දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයේ. එතනින් එහාට මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා නාරම්මල මඩපාද ජාතික පාසලට ඇතුළත් වුණා. 6 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම මම නාරම්මල මඩපාද ජාතික පාසලේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් මම සමත් වෙලා මම වාණිජ්‍ය විෂය ධාරාව තෝරගත්තා. වාණිජ්‍ය විෂය ධාරාව විශිෂ්ට සාමාර්ථ 3කින් මම සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විශ්ලේෂණය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා මම ඇතුළත් වුණා. පසුගිය අවුරුද්දේ මම මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවද සාර්ථකව සම්පූර්ණ කළා. මම දැන් ඔයාලට කියන්න මගේ රැකියා පසුබිම ගැන. මම Power BI intern කෙනෙක් විදිහට සහ data analyst කෙනෙක් විදිහට, business analyst කෙනෙක් විදිහට, AI engineer කෙනෙක් විදිහට රැකියාව කරලා තියෙනවා. ඉතින් මොකද්ද මේ ස්ටොකෝ channel එක කියන්නේ? මේක පටන් ගන්නකොට මගේ තිබ්බ අරමුණ තමයි ස්ටොක් මාකට් එක ගැන සරලව සිංහලෙන් හැමෝටම තේරෙන විදිහට කියලා දෙන එක. ඉතින් මම මේ channel එක ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට සරලව සිංහලෙන් ස්ටොක් මාකට් එක ගැන ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට්, ටෙක්නිකල් ඇනලිස්ට්, මාකට් අප්ඩේට් මේ සියලුම දේවල් කියලා දෙන්න. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක විදිහට මම හිතනවා ඔයාලට පොඩි අයිඩියා එකක් ඇති කොහොමද අපේ channel එකේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා. අවසන් වශයෙන් සඳහන් කරනවා නම් මම මෙතෙන්ට එන්න මට ගොඩක් කට්ටිය උදව් කරලා තියෙනවා. මගේ අම්මා, තාත්තා, නංගි, මගේ පොඩි කාලේ ඉඳන් මට උගන්වපු ගුරුවරු, ඒ වගේම කැම්පස් එකේ ලෙක්චර්ස්ලා, මගේ යාළුවෝ මේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද එයාලා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ වගේම ශ්‍රී කන්නංගර මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද නිදහස් අධ්‍යාපනයක් තිබ්බේ නැත්නම් මම වගේ පුද්ගලෙක් අද මෙතන ඉන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ස්ටොකෝ channel එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හමුවෙමු. ඉතින් ස්ටොකෝ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හමුවෙමු.